පිංගතුනි අද මේ වැඩ ඉන්න ශක්‍ර දෙවියන් පෘථග්ජන කෙනෙක් නෙමෙයි. ශක්‍ර දෙවියන් කියන්නේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්. එදා අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩ ඉඳලා ශක්‍ර දෙවියන් දිහා බුදුරජාණන් වහන්සේ දවසක් බුදු වැසින් බැලුවා. ශක්‍ර දෙවියන්ගේ දැන් ආයුෂ ගෙවිලා අවසන් වෙගෙන එනවා. ඒ දෙව්ලොව දෙවිවරුන්ට දිව්‍ය ආයුෂක් තියෙනවා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ දැන් ගෙවිලා අවසන් වෙගෙනයි එන්නේ. බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා ශක්‍ර දෙවියන්ට දහම් දෙසන්න තියෙනවා. ශක්‍ර දෙවියන් ගැන හිතනකොටම ශක්‍ර දෙවියන්ට සිතුවිල්ලක් ඇති වුණා මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දිව්‍ය පිරිස් පිරිවරාගෙන ශක්‍ර දෙවියන් එනවා. බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ට දීර්ඝ දේශනාවක් ධර්ම සාකච්ඡාවක් කරනවා. මේක තියෙනවා දීඝනිකායේ සක්ක පඤ්ඤ කියලා සූත්‍රයක. මේ දේශනාව අවසන් වෙනකොටම ශක්‍ර දෙවියන් සෝතාපන්න ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වෙනවා සමගම ශක්‍ර දෙවියන්ගේ ශක්‍ර ආයුෂ අවසන් වෙලා එතනම චුත වෙලා ආයමත් සක්‍රිය වෙලාම පහළ වුණ අලුතෙක්. එතකොට එදා බුදුරජාණන් වහන්සේ ඒ පිහිට වෙච්ච නිසා ඔහු පෘථග්ජන මට්ටමින් දෙව්ලොවින් චුත වෙලා යන්න ඉඩ නොදී බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ට පිහිට වුණා මාර්ගඵලයක් ලබා. බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ට පිහිට වුණා මාර්ගඵලයක් ලබාගන්න. එදා ශක්‍ර දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඒ සෝවාන් ඵලයට පත් වෙනවා සමගම ආයමත් සක්‍රිය වෙලාම ඒ දෙව්ලොව පහළ වුණා. එතකොට අද මේ වැඩ ඉන්න ශක්‍ර දෙවියන්ට ආයමත් මුල ඉඳන්ම ඒ දිව්‍ය ආයුෂ ඒ විදිහටම සැලසුණා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ එදා පිරිනිවන් පාන මොහොතේ ශක්‍ර දෙවියන්ට කතා කරලා කියනවා පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. ශක්‍ර දේවේන්ද්‍රය මගේ බුද්ධ ශාසනය මේ ලංකා භූමිය තුල බොහෝ කාලයක් ආරක්ෂා වෙනවා. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව බුද්ධ ශාසනය ආරක්ෂා වෙනුවෙන් උපකාර කරන්න කියලා ශක්‍ර දෙවියන්ට පැවරුවා. ඊළඟට ඔබ දන්නවා 13 වහන්සේලා බෙදන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 13 වහන්සේලා බෙදන වෙලාවේ ද්‍රෝණ බමුණා එක් දකුණු දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්. මේ ජටාවේ හංගගත් දකුණු දළදා වහන්සේ ශක්‍ර දෙවියන් තමයි ඒ වෙලාවේ දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා හිටියා. මේ 13 වහන්සේලා බෙදනකොට සාදුකාර දිදී රන් දෙන විවර කරපු වෙලාවේ අහසේ පිරිලා ඉතිරිලා දෙවිවරු බලාගෙන හිටියා. මේ දෙවියන් අතරින් ශක්‍ර දෙවියන් බැලුවා ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්තට මේ දළදා වහන්සේ ද්‍රෝණ බමුණට මේ දළදා වහන්සේට සත්කාර කරන්න ගෞරව දක්වන්න පුද පූජා පවත්වන්න පුළුවන් කෙනෙක්ද? මේ දළදා වහන්සේ ගැන බුද්ධ අධිෂ්ඨාන කොයි විදිහටද තියෙන්නේ? දෙවියන් වන අපට මේ දළදා වහන්සේ සුදුසුයි. ඒ නිසා ඒ විලේ ශක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන ද්‍රෝණ බමුණගේ ජටාවේ හංගගෙන හිටිය දළදා වහන්සේ රන් කරඬුවට ගත්තා. අරගෙන දෙවියන් සාදුකාර දිදී දෙව්ලොවට අරගෙන ගිහිල්ලා ශක්‍ර දෙවියන් තමයි අර මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ මවපු 12 යොදුනක් විශාල සිළුමිණි මහා සෑය තුලම අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරා. ඒ විතරක් නෙමෙයි දකුණු අකුධාතුන් වහන්සේ ලැබෙන්නේත් ශක්‍ර දෙවියන්ටමයි. ශක්‍ර දෙවියන් දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව තැන්පත් කරා. මෙහෙම තැන්පත් කරලා කාලයක් යනකොට මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවලා පළවෙනි වස් කාලේ මිහින්තලේ අටසැටලෙන් කියලා අපි හඳුන්වන මේ ගල්ලෙන් වල මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු එදා වැඩම කරපු රහතන් වහන්සේලාත් ලංකාවෙන් බණහලා රහත් වෙච්ච අයත් මේ පිරිස පළවෙනි වස් කාලේ ගත කරලා එදා දේවානම්පියතිස්ස රජුරවන්ට වස් පවාරණය කරලා කියනවා රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැස් දෙකෙන් දකින්න බැරි වුණා. අපි දඹදිවට යා යුතුයි කිව්වා. එතකොට තමයි දේවානම්පියතිස්ස රජුරු වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නේද? දැන් කොහොමද ඇස් දෙකෙන් දකින්නේ? එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ 13 වහන්සේලා දැකීම. ඒ 13 වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ 13 වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුහාඳුරන්ට වන්දනා කරා හා සමානයි. ඒ වෙලේ තමයි රජුරෝ කියන්නේ අනේ ස්වාමීනි එහෙමනම් ඒ 13 වහන්සේලා මේ ලංකා භූමියටත් වඩම්මලා දෙන්න.
ඒ ධාතුන් වහන්සේලාට මං බොහෝම සද්ධාවෙන් පුද පූජා කරන්න. ඔබවහන්සගේ අවසරී පරිදි මං වෙහෙර විහාරස්ථාන ඉදි කරන්නම් කියලා. එදා ඔය මත ඒ වෙලා මිහිදු මහරහත්තන් වහන්සේකෙන එහෙමනා රජතුමනි අද මේ අනුරාධපුර නගරයේ දිවිය පුරයක් සියඔබ සරසන්න කියෝ. සරසලා ඔබ හවස් සරුවේ ඔබේ රාජකීය මංගල ඇතාපිට නැගල පෙරහැරින් එන්න ධාතුන් වහන්සේලා වඩම්මල දෙන්න. එහෙම කියල රජ්ජුරුව පිටත් කරලා මිහිදු මහරහත්තන් වහන්සේ සුමන සාමනිරයන් වහන්සේට කියනවා ඔබ දෙව්ලොවට යන්න. ගිහිල සක්‍ර දෙවියන්ට කියන්න බුදුරජාණන් වහන්සේ ඔබට ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව පැවරුව පිරිනිවන් පාන මොහොතේ. එනිසා ලංකා භූමියේ චෛත්‍යයක් හදලා තැම්පත් කරලා ලංකාවාසී මනුස්්‍යයන්ට වන්දනාමාන කිරීම පිණිස සක්‍ර දෙවියන් සතුව සිළුමිනි මහාසෑය පවතින මේ උතුම් ධාතුන් වහන්සේලා අතරින් දකුණු අකුධාතුන් වහන්සේව ලබා දෙන්න කියලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඉල්ලගෙන දකුණු අකුධාතුන් වහන්සේ ඉල්ලගෙන ඔබ දඹදිවටත් ගිහිල්ලා. ධර්මාශෝක රජ්ජුරුව ළඟ තියෙන ධාතුන් වහන්සේලා දානය වලඳපු පාට්‍ර ධාතුන් වහන්සේලාට පුරවලා ඉල්ලගෙන එන්න කියලා සුමන සාමනිරයන් වහන්සේ පිටත් කර. එදා සක්‍ර දෙවියන් සිළුමිනි මහාසෑය තුළ තැම්පත් වෙලා තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේ. සුමන සාමනේරයන් වහන්සේගේ අතට ලබා දෙන්නේ ඒ ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට කරපු ඉල්ලීම ඒ වෙනුවෙන් උදව්පකාර කරන්න කියලා පවරපු ඒ කාරණී සිහිපත් කරමින් තමයි ඉල්ලගෙනෙන්. එතකොට අපිට පේනවා ඒ මත තමයි දකුණු අකුධාතුන් වහන්සේ තැම්පත් කරලා අනුරාධපුර ථූපාරාම චෛත්‍යයේදා දේවානම්පියතිස්ස රජ්ජුරුව විසින් ඉදි කරන්නට ඒදෙන්.